ඕගව තියෙන්නේ ඩීසල් වෙහිකල් එකක් නම් මේ වීඩියෝ එක මෙතනින් පස්සෙ සේව් කරලා තියාගන්න ඕන. මොකද අද අපි කතා කරන්න හදන්නේ ඔයාගේ ඩීසල් වෙහිකල් එකේ එන්ජින් එකට හරියනම එන්ජින් ඔයිල් එක කොහොමද තෝරගන්නේ කියන එක ගැන. ඒ විතරක් නෙවෙයි ඔයා හරි එන්ජින් ඔයිල් එකක් තෝරගත්තොත් ඔයාට මොනවද හම්බෙන බෙනිෆිට්ස් ඒ විතරකුත් නෙවෙයි ලංකාව ඇතුළේ ඔයාට ගන්න පුළුවන් හොඳම ක්වොලිටි එකේ එන්ජින් ඔයිල් එක මොකක්ද? අද අපි මේ ගැන කතා කරනවා. ඉතින් මං අද ඇවිල්ලා ඉන්නේ මැක්ලරන්ස් ලුබ්‍රිකන්ට් ආයතනයේ මාත් එක්ක ඉන්නවා බිස්නස් ඩෙවලොප්මන්ට් මැනේජර් චතුර කත්‍රියා රච්චි. ඔව් සුපුරුදු මූණක්. හරි අපි මුලින්ම චතුර මෙහෙම ගමු. කොහොමද කස්ටමර් කෙනෙක් තමන්ගේ තියෙන ඩීසල් වෙහිකල් එකට හරි නැත්නම් අපි ගමුකෝ පෙට්‍රල් වෙහිකල් එකට හරි කොහොමද හරියට එන්ජින් ඔයිල් එක තෝරගන්නේ? හරියටම එන්ජින් ඔයිල් එක තෝරගන්න කියන එක පොඩ්ඩක් සමහර කට්ටියට පොඩ්ඩක් කොම්ප්ලිකේටඩ් ප්‍රොසෙස් එකක් වෙන්න පුළුවන්. මොකද එක එක වාහන වලට එක එක ලුබ්‍රිකන්ට් තමයි රෙකමන්ඩ් කරලා තියෙන්නේ. විශේෂයෙන් ලුබ්‍රිකන්ට්ස් වලට අහම විස්කොසිටි එක. එහෙම නැත්නම් මේකේ උකු බව. එහෙම නැත්නම් මේකේ කොච්චර thickness එකක් තියෙනවද කියන එක තමයි ඇත්තටම මෙතනදී බලන්නේ. ඒ වගේම තමයි ඩීසල් වාහන වලටත් ඒ දෙයම වෙනවා. ඒතර එන්ජින් ඔයිල් එක සිලෙක්ට් කරද්දී අනිවාර්යෙන් බලන්න ඕනේ මෙන්න මේ කියපු විස්කොසිටි එක. ඉතින් විස්කොසිටිස් වලින් ගත්තාම සමහර වෙලාවට දෙක තුනක් විස්කොසිටිස් එනවා. ඉතින් මේන්ලිම මාකට් එකේ තියෙන ප්‍රධානම විස්කොසිටි එක තමයි 15W40 කියන එක. ඒතර ඒක තමයි ගොඩක් වෙලාවට ලොරි වලට, බස් වලට, ඒ වගේම කමර්ෂල් වෙහිකල්ස් වලට යූස් වෙන්නේ. දැන් ලංකාවේ ඇතුලේ ඩීසල් එන්ජින් වල ගත්තම තියෙන ප්‍රධානම සන්නාමය තමයි මොබිල් ඩෙල්වැක් කියන්නේ. අවුරුදු 100ක ඉතිහාසයක් තියෙනවා. ලංකාවේ ඇතුළේ අවුරුදු 25ක ඉතිහාසයක් තියෙනවා මොබිල් ඩෙල්වැක් වලට. චතුර මොබිල් ඩෙල්වැක් එකේ මොන වගේ රේන්ජ් එකක්ද අපිට බලා ගන්න පුළුවන්? ඔව් මොබිල් ඩෙල්වැක් එකේ ඇත්තටම කම්ප්ලීට් රේන්ජ් එකක් තියෙනවා. සියලුම කමර්ෂල් වෙහිකල් එහෙම නැත්නම් ඩීසල් රේන්ජ් එකටම හරියන වාහන රේන්ජ් එකටම හරියන ප්‍රොඩක්ට්ස් 4ක් තියෙනවා. පළවෙනි මේක තමයි මේ මොබිල් ඩෙල්වැක් 1 කියන එක. මේක ෆුල් සින්තටික් ඔයිල් එකක්. ඒ වගේම තමයි ඊට පස්සේ තියෙනවා සෙමි සින්තටික් ඔයිල් එකක්. මේක CK4 රේන්ජ් එකට යන ඔයිල් එකක්. ඒ වගේම තමයි එතන එහාට ගිහිල්ලා තව තියෙනවා CI4 සහ CH4 රේන්ජ් වලට. ඉතින් තමුන්ගේ වාහනයට රෙකමන්ඩ් කරලා තියෙන ඔයිල් එක ඒ ක්වොලිටි එක මත වාහන මැනුෆැක්චරර් අනිවාර්යෙන් රෙකමන්ඩ් කරලා තියෙන ඔයිල් එකක් තියෙනවා. ඒතකොට ඒ රේන්ජ් එකට හරියන ඕන ප්‍රොඩක්ට් එකක් අපේ මේ මොබිල් ඩෙල්වැක් රේන්ජ් එකේ තියෙනවා. හරි. දැන් චතුර මොබිල් ඩෙල්වැක් පාවිච්චි කරන කස්ටමර් කෙනෙක් නම් අමුතුවෙන් මේ ප්‍රශ්නේ අහන්න ඕනේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා මොබිල් ඩෙල්වැක් එකේ තියෙන ක්වොලිටි එක. හැබැයි දැන් මේක බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මගේ තියෙන ඩීසල් වෙහිකල් එකට එන්ජින් ඔයිල් එක විදිහට මම මොබිල්ම තෝරගන්න ඕන මොබිල් ඩෙල්වැක් තෝරගන්න ඕන මට මොනවද මේ මොබිල් ඩෙල්වැක් එක යූස් කළාට පස්සේ අනිත් එන්ජින් ඔයිල් එක කම්පෙයාර් කරද්දී හම්බෙන බෙනිෆිට්ස් ඔන්න ඔය ප්‍රශ්නේ එන්න පුළුවන් ඇත්තටම ඇයි අලුත් කස්ටමර් කෙනෙක් එයාගේ තියෙන ඩීසල් වෙහිකල් එකට මොබිල් ඩෙල්වැක් තෝරගන්න ඕන අනිවාර්යයෙන් නිපුන් දන්නවා මාකට් එකේ ගොඩාක් ඔයිල් ಜಾති තියෙනවා ඒ අතරින් ඩෙල්වැක් මොබිල් ඩෙල්වැක් කියන එක විශේෂයක් වන්නේ ඇත්තරම මේක දාන ප්‍රොඩක්ට්ස් ඉඳ මේක පාවිච්චි කරන්න ගන්න කට්ටියකින් අහන්න දින වෙනස දැනගන්න පුළුවන් මොකද පාවිච්චි කරද්දිම තේරෙනවා මේකේ ලොකු ක්වොලිටි එකක් තියෙනවා ලොකු පර්ෆෝමන්ස් එකක් තියෙනවා මේක නිකන් ආපු දෙයක් නෙමෙයි ඇත්තරම මේක හැම ඔයිල් එකකටම කියන්න බැරි දෙයක් මොකද හේතුව තමයි ගොඩක් ඔයිල් මැනුෆැක්චර් කරද්දී යාලා ඒ ක්වොලිටි ස්ටෑන්ඩඩ්ස් වලට මැනුෆැක්චර් කරන්න නැති වෙනවා එතකොට එහෙම වුණාම ඒ ලෙවල් එකේ පර්ෆෝමන්ස් එකක් එන්නේ නැහැ ඉතින් මේකට හොඳම උදාහරණය තමයි ඇත්තරම ඔයිල් එකක් ගත්තොත් එහෙම මේ ඔයිල් එකක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා එකක් තමයි බේස් ඔයිල් එක අනිත් එක තමයි ඇඩිටිව් එක ඉතින් මේ බේස් ඔයිල් එකයි ඇඩිටිව් එකයි හොඳ ක්වොලිටි ඔයිල් එකක් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කළොත් තමයි හොඳ ක්වොලිටි ඔයිල් එකක් එන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි මොබිල් ඩෙල්වැක් ගැන බය නැතුව රෙකමන්ඩ් කරන්නේ. මොකද අපි දන්නවා 100%ක් තියෙන හොඳම අමුද්‍රව්‍ය යොදාගෙන තමයි ඩෙල්වැක් කියන බ්‍රෑන්ඩ් එක හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ අවුරුදු ගාණක් තිස්සේ ජනතාවගේ විශ්වාසය කඩ නොකර ඒ විදිහටම මාකට් එකේ තියෙන්නේ. අවුරුදු 100ක ඉතිහාසයක් ලංකාව ඇතුළේ අවුරුදු 25ක ඉතිහාසයක් චතුර මොබිල් ඩෙල්වැක් පාවිච්චි කරන කෙනෙක්ට මොනවද හම්බෙන බෙනිෆිට්ස් මේ මොබිල් ඩෙල්වැක් වල තියෙන විශේෂත්වයක් තමයි ප්‍රධාන බෙනිෆිට් එකක් තමයි මේකේ එක්ස්ටෙන්ඩඩ් ඩ්‍රේනින් ඉන්ටර්වල් එකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ වැඩි දුරක් සර්විස් එකක් අතරදී වැඩි දුරක් ධාවනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එතකොට අපිට ඔයිල් මාරු කරනවා පාර ගාන අඩු වෙද්දී අනිවාර්යෙන් එතනදී ලොකු ෆයිනෑන්ෂල් සේවිං එකක් තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා ඉවර වෙලා සර්විස් එකක් කරද්දී වුණත් ලොකු මුදලක් යනවා. මොකද ෆිල්ටර් එකක් මාරු කරන්න ඒ වගේම තමයි එතනදී එදාට වාහනේ දුවන්න බැරි කම එදාට සර්විස් එකකට ගෙනියන්න අවශ්‍යතාවය ඒ වගේ සියලු දේවල් හින්දා එදාට ෆයිනෑන්ෂලි හිර වෙනවා ගොඩක් වෙලාට. ඒක නිසා තමයි මොබිල් ඩෙල්වැක් වගේ පාවිච්චි කළාම එක්ස්ටෙන්ඩඩ් ඩ්‍රේනින් ඉන්ටර්වල් එකක් තියෙන නිසා ඒක මග අරව ගන්න පුළුවන්. ඊට අමතරව තියෙන බෙනිෆිට් එකක් තමයි ෆුවල් එෆිෂන්සි එක වැඩි වෙන එක. මේ ෆුවල් එෆිෂන්සි එක වැඩි වෙන්නේ ප්‍රධානම විදිය තමයි මේ හොඳ ඔයිල් එකක් පාවිච්චි කළාම ෆ්‍රික්ෂන් එක අඩු වෙනවා. ෆ්‍රික්ෂන් එක අඩු වෙනකොට අනිවාර්යෙන්
ෆුල් එෆිෂන්සි එක වැඩි වෙනවා. මොකද එන්ජින් එකේ එෆිෂන්සි එක වැඩි වෙනවා. එතකොට වැඩි දුරක් අනිවාර්යෙන් ධාවනය කරන්න පුළුවන් අඩු මුදලකට. එතනින් එහාට ගිහිල්ලා ඉවර වෙලා ලංකාව වගේ රටවල් ඩීසල් වල ගොඩක් වෙලාවට තියෙනවා හයි සල්ෆර් ක්වොන්ටිටි එකක් තියෙනවා. ඉතින් මේ සල්ෆර් නිසා ඒක එන්ජින් එකේදී ඇසිඩ් කොරෝෂන් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ ඇසිඩ් කොරෝෂන් එක නියුට්‍රලයිස් කරන්න හයි ටෝටල් බේස් නම්බර් එකක් තියෙන ඔයිල් එකක් තමයි මේ මොබිල් ඩෙල්වැක් කියන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි බය නැතුව ලංකාවේ වගේ කන්ඩිෂන්ස් වලට මේ මොබිල් ඩෙල්වැක් එක රෙකමන්ඩ් කරන්නේ. මොකද අපි දන්නවා අනිවාර්යෙන් මේ පර්ෆෝමන්ස් එක ඒ ස්ට්‍රෙස් එක ඒක ඔක්කොම හැන්ඩල් කරගන්න පුළුවන් නිසා. චතුර දැන් මෙච්චර බෙනිෆිට් දෙන ප්‍රඩක්ටයක් වුණාම දැන් මේක ඉන්ටර්නැෂනලි ස්ටෑන්ඩඩ්ස් ගොඩකට මං හිතන්නේ හිමිකම් කියනවා. අපි ඒකත් මතක් කරමු කස්ටමර්ස්. අනිවාර්යෙන්ම මොබිල් ඩෙල්වැක් කියන්නේ ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක්. එතකොට ග්ලෝබල් මැනුෆැක්චරර්ස්ලා, ඒ කියන්නේ වාහන මැනුෆැක්චරර්ස්ලා අනිවාර්යෙන් රෙකමන්ඩ් කරලා තිනවා එයාලගේ ඔරිජිනල් ඉක්විප්මන්ට් මැනුෆැක්චරර් කෙනෙක් විදිහට මොබිල් ඩෙල්වැක් එක. ඊට අමතරව ගිහිල්ලා එන්ජින් මැනුෆැක්චරර්ස්ලා රෙකමන්ඩ් කරලා තියෙනවා මොබිල් ඩෙල්වැක් එයාලගේ එන්ජින් වලට දාන්න සුදුසුයි කියලා. උදාහරණයක් විදිහට Mercedes Benz, Cummins, Renault ඒ වගේ එන්ජින් මැනුෆැක්චරර්ස්ලා ගොඩක් රෙකමන්ඩ් කරලා තියෙනවා මේක එයාලගේ වාහන වලට දාන්න සුදුසුයි කියලා. මේකට ප්‍රධානම හේතුවක් තමයි මේකේ ක්වොලිටි එක එයාලගේ ස්ටෑන්ඩඩ් එකට මීට් වෙන නිසා. දැන් ඔගොල්ලෝ හැමෝම දන්නවා මොබිල් ඩෙල්වැක් මේ සන්නාමේ ලංකාව ඇතුළට ගෙනල්ලා බෙදා හරින්නේ මැක්ලරන්ස් රුබිකන් ආයතනය. ඒතකොට චතුර මැක්ලරන්ස් එකෙන් කරන්නේ ඇත්තටම මේ මොබිල් එක ගෙනල්ලා බෙදා හරින එක විතරක්ද නැත්නම් එතනින් එහාට ගිහිල්ලා තව මොකක් හරි සර්විස් එකක් කස්ටමර්ස්ලට දෙනවද? ඔව්, පාරිභෝගිකයන්ට මොබිල් ඩෙල්වැක් වලට අමතරව අපි එතනින් එහාට ගිහිල්ලා සර්විස් එකක් අනිවාර්යෙන් ප්‍රොවයිඩ් කරනවා. මොකද හේතුව අපි මෙතනදී ඉන්නේ ඇත්තටම ප්‍රොඩක්ට් එක විකුණන තැනකට වැඩිය අපි මෙතන සොලියුෂන් ප්‍රොවයිඩර් කෙනෙක් විදිහට තමයි ඉන්නේ. මොකද ගොඩක් කස්ටමර්ස්ලට තියෙන ප්‍රශ්න වලට වාහනවල තියෙන ප්‍රශ්න ඒ වගේ ගැටලු වලටත් අපි එතනදී සහාය වෙනවා. ඊට අමතරව අපි ඔයිල් ටෙස්ටිං සර්විසස් තියෙනවා. එතකොට අපි සමහර වෙලාවට සාම්පල්ස් අරගෙන ඉවර වෙලා අපි ඒවා අපේ ලැබ්ස් වලට යවලා චෙක් කරලා ඔයිල් වල තියෙන ප්‍රශ්න ඒ වගේ ගැටලු එන්ජින් වල තියෙන ගැටලු නිරාකරණය කරගන්න උදව් කරනවා. එතනින් එහාට ගිහිල්ලා අපිට ඒ එක්ස්ටෙන්ඩඩ් ඩ්‍රේනින් ඉන්ටර්වල් එහෙම නැත්නම් වැඩි දුරක් ධාවනය කිරීමෙන් ෆ්ලීට් වලට ෆ්ලීට් මැනේජ්මන්ට් ඒ වගේ දේවල් වලටත් අපි අනිවාර්යෙන් සහයෝගය ලබා දෙනවා. ඉතින් ඔය විදිහට තමයි මොබිල් ඩෙල්වැක් ගැන අද අපි ඕගොල්ලොන්ට වැඩසටහන ගෙනාවේ. ක්වොලිටි එන්ජින් ඔයිල් එකක්, ඔයගේ ඩීසල් වෙහිකල් එකට හරියන එන්ජින් ඔයිල් එකක්. චතුර ඇත්තටම මැක්ලරන්ස් ලුබ්‍රිකන් විදිහට ඕගොල්ලෝගේ පාරිභෝගිකයන්ට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? ඔව්, අපි ඩීසල් වාහනයක් විශේෂයෙන්ම පාවිච්චි කරද්දී අපි කතා වෙන්න දේ තමයි ලොකු ලෝඩ් එකක්, ලොකු ස්ට්‍රෙස් එකක් දෙන වාහනයක් නැත්නම් එන්ජින් එකක්. එතකොට අපි ඒ වගේ වාහනයකට අනිවාර්යයෙන් ක්වොලිටි එන්ජින් ඔයිල් එකක් පාවිච්චි කරන්න ඕනේ. ගොඩක් වෙලාවට ගාන මතම නෙමෙයි, එතනින් එහාට ගිහිල්ලා අපි සර්විස් එක සහ ක්වොලිටි එක බලන්න ඕනේ. මොකද එහෙම වුණාම ඉක්විප්මන්ට් වල ලයිෆ් ටයිම් එක, ලයිෆ් එක්ස්පෙක්ටන්සි එක අනිවාර්යෙන් වැඩි වෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ හැමතිස්සෙම ක්වොලිටි ඔයිල් එකක් පාවිච්චි කරන්න, වාහනේ ආයු කාලය වැඩි කරගන්න. එහෙනම් බොහොමත්ම ස්තුතියි අද අපිත් එක්ක මේ වැඩේට එකතු වුණාට. යන්න කලින් මතක් කරනවා ඔයාගේ එන්ජිම ඩීසල් නම් මොබිල් ඩෙල්වැක් විතරයි.